අද කතාව BlackRock සමාගම ගැන. ලෝකයේ තියෙන ලොකුම සමාගම මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය ඔළුවට එන්නේ Apple, Google, Microsoft, Aramco, Walmart නැත්නම් Tesla වගේ ප්‍රසිද්ධ සමාගම්. එතකොට මේ BlackRock කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් වල විහිදලා තියෙන වත්කම් කළමනාකරණය කරන ආයතනයක්. වත්කම් කළමනාකරණය කරන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් මුදල් තියන අය විසින් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් මේ මුදල් මේ ආයතනයට දෙනවා. මේ ආයතනයේ සල්ලි අරගෙන මුදල් අවශ්‍ය අයට ඒක දීලා ඒකට ප්‍රතිලාභයක් ගන්න. ඒ ලාභයෙන් කොටසක් ආයතනය තුළ එයාලගේ ගාස්තු විදියට තියාගෙන ඉතුරු ලාභයේ ඒ සල්ලි වල අයිතිකාරයන්ට බෙදලා දෙනවා. මේක ටිකක් සරල කරලා සඳහන් කළේ හැමෝටම තේරුම් ගන්න පුළුවන්. කොහොමවත් මේක ප්‍රායෝගිකව ගොඩක් සංකීර්ණ වැඩක්. ඉතින් මේ BlackRock කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සමාගම. එයාලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13.5කට අධික වත්කම් කළමනාකරණය කරනවා සහ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 157කට වැඩි. 2024 වර්ෂයේ ලංකාවේ දල්දේශීය නිෂ්පාදනය වෙන්නේ ඩොලර් බිලියන 98ක් විතරයි. 2025 වර්ෂයේ වල ලෝකයේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම වන්නේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් හිමි Apple සමාගම. ඉතින් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් කුඩා වුණාට ලෝකයේ තියෙන විශාලම සමාගම් ගණනාවක කොටස් හිඟාරිච්ච මේ BlackRock ආයතනයේ තියෙනවා. 1988 දී ලැරි ෆින්ච් සහ තවත් හවුල්කරුවන් 7 දෙනෙකු සමග Blackstone කියන තවත් වත්කම් කළමනාකරන ආයතනයක් යටතේ තමයි මේ ආයතනය ආරම්භ වුණේ. කොහොම වුණත් 1994 දී මොවුන් Blackstone සමූහයෙන් ඉවත් වෙලා තනියම ඔවුන්ගේ ගමන පටන්. ඒ වගේම වර්තමාන සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේත් මේ ලැරි ෆින්ච්ම තමයි. නිගමට හිතන්න ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13.5ක කළමනාකරණය කරන්න කොච්චර දක්ෂ පිරිසක් කොහොම මොලයක් තියෙන්න ඕනද කියලා. ඒක ඉතින් මේගොල්ලෝ පොළවල පොත්වල ලියලා එහෙම නෙමෙයි කරන්නේ. එයාලට ඒක වෙනම ඇලඩීන් කියලා පරිගණක පද්ධතියක් හදලා තියෙනවා ඒ වැඩ කටයුතු කරන්න. ඉතින් මෙයාලා මේ මුදල් උපයෝග කරගෙන ලෝකයේ තියෙන විශාල සමාගම් ගණනාවක සැලකිය තරම් හිමිකාරීත්වය මිලදීගෙන තියෙනවා. එහෙම මිලදීගෙන තියෙන ආයතන වලට උදාහරණ විදිහට Nvidia, Microsoft, Apple, Amazon, Meta, Alphabet, Google සමාගම, Tesla, JP Morgan Chase වගේ ආයතන දක්වන්න පුළුවන්. මේ ආයතන වල විතරක් ඔවුන්ගේ ආයෝජනය ඩොලර් ට්‍රිලියන 1.2ක් විතර එනවා. මේ වගේ ආයතන ගණනාවක හිමිකාරීත්වය තිබුණාම යාළුවෝ කොච්චර බලපෑමක් ලෝකෙට කරන්න පුළුවන්ද කියන එක හිතා ගන්නත් බැරි තරම්. මේ වගේ තවත් වත්කම් කළමනාකරන ආයතනයක් තමයි Vanguard කියන්නේ. මේ දැනුම තියෙන විශේෂත්වය තමයි මේ ආයතන දෙකම ඒ ක්ෂේත්‍රයේ මුල් පෙළේ ආයතන ගාම Vanguard ආයතනය BlackRock ආයතනයේ ප්‍රධාන කොටස් හිමිකරුවෙක් වගේම 109 ගාම හිමිකාරීත්වය කරනවා. ඉතින් ඔයාලා අදහස් පහලින් සාකච්ඡා කරන්න දෙන්න ගමන් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනකන් අද සමු ගන්නවා. නම් ඔතන සුබ දවසක් වේවා.